අපි අද බලමු එක හාල් පිටි කෝප්පයකින් බයිට් බෝල හදාගන්න විදිය. ඔයාලා ඉස්සෙල්ලා හට්ටියක් ලිපේ තියලා ඒකට මේ වගේ පුරවලා පිටි කෝප්පයක් දාගන්න. ඒක මේ වගේ බෙදගන්න. ගොඩක්ම බදින්න යන්න එපා. විනාඩි 5ක් වගේ බෙදගන්න. හොඳට කවලම් කරමින් බෙදගන්න. දැන් බලන්න පාට ටිකක් වෙනස් වෙලා මෙන්න මේ පාටට වගේ ආවම ඔයාලා මේක ලිපෙන් බාගන්න. ඊට පස්සේ ආයි හට්ටියක් ලිපේ තියලා අපි පුරවල වතුර කෝප්ප එකක් දාගන්න ඕන. සූදුරු තේ හැඳි එකයි කහ කුඩු තේ හැඳි එක් භාගයයි මිරිස් කුඩු තේ හැඳි එකමාරයි සිහින්ව කපාගත් සුදු ලූණු කරපිංච ලුණු කුඩු තේ හැඳි භාගයයි පොල් තෙල් මේස හැඳි එකමාරයි දැන් හොඳට කවලම් කරමින් මේක තැම්බෙන්න හරි. හොඳට තැම්බුණාට පස්සේ බැදගත් පිටි ටික ටික දාමින් කවලම් කරගන්න. වතුර මදි වගේ නම් ඔයාලා රස්නේ වතුර කෝප්පයක් නැවත ටික ටික එක් කරගනිමින් ගුලියක වගේ පදමට එනකන් කවලම් කරගන්න. මෙන්න මේ පදමට ආවට පස්සේ ලිපෙන් බාලා විනාඩි 5ක් වහලා තියන්න තව ටිකක් තැම්බෙන්න. ඊට පස්සේ බෝල් එකකට දාගන්න. මේක රස්නේ පිටම හොඳට නීට් කරගන්න ඕන. අතට පොල් තෙල් අල්ලමින් හොඳට නීට් කරගන්න. මෙන්න මේ වගේ රවුම් ගුලියක් වගේ එනකම්ම ඔයාලා හොඳට මේක කවලම් කරගන්න. නීට් කරලා හොඳට රවුම් කරලා ගන්න. අතේ ඇලෙනවට නිතරම පොල් තෙල් ගාගන්න. ඊට පස්සේ අතේ පොල් තෙල් ගාගෙන චූටි කැබලි කඩලා අරගෙන ඒව කුඩා බෝල වගේ හදලා පැත්තකින් තියාගන්න. මෙන්න මේ වගේ ලස්සනට පොඩියට බෝල හදාගන්න.
තව එකක් හදලා පෙන්නන්න. හොඳ මේ ඔක්කොම බෝල ටික මෙන්න මේ වගේ ලස්සනට හදාගන්න. ඊට පස්සේ අපි මේක බෙදගමු. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මේ වගේ දාලා බෙදගන්න. ලස්සනට රන්වන් පාරට ආවට පස්සේ ලිපෙන් බාගන්න. අපි තව එකක් බලමු. මෙන්න මේ වගේ බෙදගත්තට පස්සේ නැවත මිරිස් කුඩුයි ලුණු කුඩුයි තේ හැඳි එක බැගින් දාලා මේක හොඳට මෙන්න මේ විදියට හොඳට කවලම් කරගන්න. බෙදගත්තු කරපිංච ටිකකුත් ඒකට උඩින් දාගන්න. දාලා නැවත කවලම් කරගන්න. මෙන්න මේ වගේ හරිම ලස්සනට හරිම රසට ක්‍රිස්පියට මේ වගේ වයිට් බෝල හදාගන්න පුළුවන්.